Hi guys, ආයුබෝවන්. ඔයාලට එකතු වෙලා ඉන්නේ මගේ ජීවිතේ මම කරපු භයානකම vlog වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එක පටන් ගන්න මෙහෙමයි. මගේ යාළුවෙකුයි ගියා ගිනිගත්තේ ඉන්න ටවුන් එකේ උඩ පේන කන්දරේ. කන්දරේ ගියාට පස්සේ තමයි අපි දැනගත්තේ ඒ කන්දර කියන්නේ වේවැල්ගම වත්ත කියලා. අපිත් ඒක දැනගත්තේ එතන තිබු බෝඩ් එකේ. කොහොම හරි ඔන්න ඔය ටික අපි කතා කර කර ඉස්සරහට ගියා. කැලේටම ඇවිල්ලා ඉන්නේ. කැලේ කියන්නේ තේම ෆයිනන්ස් ගස් තියෙනවා. අර දෙපැත්තේ කැලේ වෙලා. මේකේ වාහන ගියපු පාර දිනා හැබැයි මේ කාලෙකින් වාහනයක් ගියා කියලා පේන්නේ නැහැ. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මේක දන්නේ නැති පාරක් හින්දා පුළුවන් නම් අපි ඉස්සරහින් හැරෙනවා. හැරලා ආයෙත් ගිනිගත්තේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් කරුවල වෙලා තින්නේ. හරිම අමුතු කැලයක් මේක. පාර පොඩ්ඩක් කැලේ කියන අපිට දැන් සද්දයක් එනවා. ඉස්සරහින් සද්දයක් එනවා මොකක් හරි නිකන් මීමැස්සෝ කෑ ගහනවා වගේ. යන්න නම් ඉන්ටරෙස්ටිං. බලමු සුට්ටා ඉස්සරහට ගිහලා තාම මොනවද දන්නේ නැහැ. ගයිස් දැන් නම් අපි ආවේ කන්ද උඩට ඇවිල්ලා පත්ත නිකන් ලස්සන view එක බලලා යන්න. ඊට පස්සේ අස්සේ පාරක් සෙට් වුණා. අපි ඊට පස්සේ ඒ පාරේ උඩටම ආවා. ඇවිල්ලා දැන් මේ බලන්නකෝ මේ පාරේ එන ඉන්ටරෙස්ටිං වැඩේ කියන්නේ මේකට ලයිටුත් අරන් තියෙනවා. හැබැයි මේ මුකුත් පේන්නේ නැහැ. මෙච්චර අස්සට කියන්නේ මේ තේවත්තත් නැහැ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බයක් හිතෙනවා. බය දැන් හඳුරුම් බයලා ඉන්නවා. එයා සත්‍යෙත් වෙනා කෑ ගන්නවා. පොඩ මිනිස්සු කතා කරනවත් වගේ එනවා. කැලේ කියන්නේ මේක හොඳටම කැලේ. මං හිතන්නේ රක්ෂිතේට වෙන්න ඕනේ මේ ටික අයිදී. මේ බලන්නකෝ. අමුතු විදිහේ ගස් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ඉන්න මොකද වෙන්නේ කියලා. guys ඔන්න ඔය විදිහට අපි ඔය අමුතු කැලේ අස්සරම ආවට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ වගේ කෝවිලක්. අපි කොහොම හරි මේ කැලේ ඇත්තම විස්තරය දන්නේ නැතුව තමයි උතන් ගියේ. අපි කොහොම හරි කෝවිල ගාවට ගියා. ගිහිල්ලා අපි දෙන්නම කෝවිලට වැන්දා. කොහොම හරි ඔය කෝවිලට වඳිද්දි තමයි අපි දැක්කේ අර ලයිට් අරන් තින්නේ ඔය එහා පැත්තේ තියෙන ගෙදරකට ගියා. ගයිස් ඔය තියන්නේ මං අර කියපු ගෙදර. අපි යද්දි ගෙදර දුර ඇරලා තිබ්බා. හැබැයි අපි ළඟට ගියේ නෑ. අපි හිතුවේ කවුරු හරි ඉන්නවා කියලා. මොකද ගේ වටේම හොඳට සුද්ධ කරලා මොකෝ කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ ටිකේ තේවතුත් නෑ. මුකුත් එහෙම වගා කරලත් නෑ. නිකන් ගියක් විතරක් අස්සේ තියන්නේ කියලා. දැන් ප්‍රශ්නේ හරි අපි අන්තිමට කොහොම හරි තීරණය කරා කරුවලත් එක්ක ඉඳ උඩ බයක් හිතුන ඉඳ ආයෙත් හැරලා මෙහා පැත්තේ කන්දයි ඒකයි මැද වගේ තියෙන නිකන් වලක් වගේ තියෙන කවුරු හරි ඉන්නවද එතන කවුරු කන්නේ විතරක් තියෙන දොරක් ඇරලා තියෙනවා ඡන්දය මත් කියන්නේ යන් කියලා තමයි ප්ලේස් එක මට අල්ලන්නේ යන්නේ හරි ගයිස් ඔන්න ඔය විදිහට හැරලා දුවද්දි තමයි අපිට නෝට් උනේ අපේ පිටිපස්සෙන් කවුරු එනවා කියලා. ආයෙ පිටිපස්ස බලන්න ගියේ නෑ. කෝකලක් කියලා අපි කැමරාවක් දාගෙන දිව්වා කියන්නේ හොඳටම බලලා දිව්වේ. ගයිස් අපි ආයෙ ඇරිලා එද්දි තමයි අපිට ඔන්න ඔය අංකල් හම්බුනේ. අනේ නෑ අයියා අපි මේ අයියෝ කෝල් කරලා ගිහලා උඩ ගිහලා බලන්න. අපි එහෙම එකනේ අපි නිකන් බලලා යන්න. ඒ දන්නා පොඩි කට්ටිය නේ. අපි මොනා කරන්නද? පොඩි කොල්ලනේ. ඒක තමයි. අපි මේ ගිනිගත් තියෙනවද? මෙතන අපි මේ අපේ කලින් කට්ටිය අයියලා කට්ටියකුත් ඇවිල්ලා ගෝ මේ ලස්සනයි උඩහ කියලා. ඊට පස්සේ බලන්න. මට දොස් කියනවා. ඒගොල්ලෝ කෝල් කරලා කියනවා මට දැන්. අපි යන්න දෙන්න. හොඳයි වැඩි. අන්තිමට ඒ අංකල් කියපු දේවල් ටික ඇහුවට පස්සේ තමයි අපි දෙන්න කකුල් රත් වෙන්න ගත්තේ. අපි ආයෙ මොකුත් බැලුවේ නෑ. ටක් ගාලා බයික් එක ගත්තා හැරලා ආවා. ඔය කන්දේ කතාව මේකයි වෙලා තින්නේ. ඔය අපි පෙන්නපු ගෙදර කලින් ගෑනු කෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. දැන් ওই කන්දේ
ඔය ගෙවල් ළඟ ඒ ගෑනු කෙනා හොල්මන් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට අර අපේ පිටිපස්සෙන් ආවේ මොකද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ. කොහොම හරි අර අංකල් කිව්ව විදිහට ඔය පැත්තයි කියන විදිහට ඕක තමයි ඔය පැත්ත වෙලා තින්නේ. ඒ කියන්නේ මේ උඩහ මොකක් හරි මේ සීන් එකක් තියෙනවා එහෙම. නිදන් සීන් එකක්. ඒකනේ කෝවිලකුත් තිබ්බේ. අර ගෙදරත් කවුරුත් නැහැලු කරන්ට් එක අරන් තිබ්බට කවුරුත් නැහැ ගෙදර. ඒ වගේම ওই පැත්තේ නිදන් සීන් එකක් තියෙනවා කියලාත් අපිට ඒ අංකල් කතා කරපු විදිහෙන් තේරුණා. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි ගිහිල්ලා එන්නම් අපි සෙට් වෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.